හයි ළමයි ඔස්කරන ටැන්කි අස් කර ඉතින් YouTube චැනල එක පටන් ගත්තට පස්සේ අරගෙන දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ටැන්කිය නම් හොඳටම ජරා වෙලා තියන්නේ. ටැන්කිය ගන්න දෙයක් නැහැ. දියසෙවල පැදිලා හැමතැනම මාර විදිහට ටැන්කිය ජරා වෙලා තියන්නේ. මගේ හැපැත්තේ ටැන්කියේ මැරිච්ච කොහක මාළු පෙටෙක් හිටියේ. අපි යාළුවත් මේගොල්ලන්ට කන්න දීලාම එමු ටැන්කිය අස් කරන්න. මැරිච්ච මාළුවෙක් තමයි කන්න දෙන්නේ. ඉතින් අවුලක් නැහැ. කොහොමවත් මැරෙන මාළු මේගොල්ලොන්ගේ බඩට තමයි. හරි එහෙනම් අපි ටැන්කිය වතුර ටික අයින් කරගෙන ඉමු. වතුර ටික ඉතින් අයින් කරන්න වෙන්නේ ඔහොම තමයි. හෝස් පටයක් අරන් ඒක එක පැත්තක් ටැංකියට දාලා ඉවර වෙලා අනිත් පැත්ත පල්ලමකට දාලා ඉවරලා අපිට පුළුවන් කටින් හුලං එක වතුර ඇදලා දැම්මහම පස්සේ බටේ දිගේ වතුර ටික එළියට ඇදලා දාන්න අපිට පුළුවන්. ටැංකිය ගොඩක් ජරා වෙලා තින්නේ. ටැංකිය ඔච්චින් ඔච්චර ජරා වෙන්න හේතුව එකක් කෙලින්ම ඉරේලිය වැටෙනවා ටැංකියට. ඔය ටැංකිය තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා එහා පැත්තට වෙන්න. එතකොට කෙලින්ම ඉරේලිය වැටෙනවා. ඉරේලිය වැටෙන දිසවල කොහොමත් බැඳෙනවා. ඊට අමතරව මගේ තිබ්බ ෆිල්ටර් එක කැඩුනා. ෆිල්ටර් එක කැඩිච්ච නිසා තාම ෆිල්ටර් එකක් ගෙනාවේ නැහැ. සතියට එක සැරයක් 125 වගේ වතුර අයින් කරගෙන තමයි ටැංකිය මෙච්චර කාලයක් අරගෙන ආවේ. දැන් ඉස්සරහට ෆිල්ටර් එකක් ගෙනත් දාන්න ඕනේ. අපි ඉතින් වතුර ටික අයින් කරලා මාළු ටික අල්ලගෙන ඉමු. හරි ඉතින් ටැංකිය වතුර භාගයක් විතර අයින් කරලා තියෙන්නේ. දැන් ඉතින් මාළු ටික අල්ලගෙන තමයි තින්නේ. ඔස්කල 3 දෙනෙක් තමයි ඉන්නේ. ගෝල්ඩන් කොප ඔස්කා කෙනෙක් ඉන්නවා. ඇල්බයිනෝ ඔස්කලා දෙන්නෙක් ඉන්නවා. අපි ඒගොල්ලොන්වත් අල්ලගෙන ආතාව ඒන්ජල් කෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. කොටා ගන්නෙත් නැහැ. ඉතින් ඉන්නවා. මාළු 3 දෙනා අල්ලගෙන දාගමු ওই බාස්කට් එකට. මම මාළු 3 දෙනා අල්ලගෙන දාගන්නේ ওই ටැංකියෙන්ම අයින් කරපු වතුර ටිකට. ටැංකියෙන්ම එළියට ඇදලා ගත්ත වතුර ටිකට තමයි මාළු 3 දෙනා දාන්නේ. අලුත් වතුර දාන්නේ ඒක මාළුන්ට හොඳ නැති. එක්කෙනෙක් නම් අල්ලගත්ත තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවත් අල්ලගෙන ඉවරලා ටැංකිය හොදන්න තමයි ඉතින් තියෙන්නේ. හරි මාළු 3 දෙනා නම් අල්ලගෙන ඉවරයි. ඒකල්ලොන්වත් පැත්තකින් තියලා ඉවරලා ටැංකිය හොදමු. සෑහෙන දියසෙවල බැඳලා තියෙන්නේ. බීතුරු එහෙම ගන්නම දෙයක් නැහැ. තනිකරම කොළ පාටයි. බ්‍රෂ් එක දී මදින්න ඕන ඔය ටික අරින්න. බලමු අපි. ඔය විදිහට රෙද්දකින් දියසෙවල ටික මැද ගන්න ඕනේ. යන්න දියසෙවල ටික නම් ඉතින් මොකක් හරි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕන. සමහර ඒවා බීතුරුවටම බදලා අල්ලගෙන තියෙන්නේ. හරි දැන් නම් ටැංකිය ගොඩාක් දියසෙවල අයින් කරලා ඉවරයි. මම අර රෙද්දකින් මැද්දා රෙද්දෙන් කියලා තියලා අවසානයේ දැන් පොල් මුඩ්ඩක් වගේ තියෙන බ්‍රෂ් එකකින් තමයි මදින්නේ. ඒකෙන් මැද්දාම ඉතින් දියසෙවල ටික අයින් කරන්න පුළුවන්. වීදුරු නම් ටිකක් සීරෙන්න බලනවා. පරිස්සමට ඉතින් කරන්න ඕනේ. දැන් වීදුරු ටික නම් සේරම සුද්ධ කරගෙන ඉවරයි. දැන් මේ වතුර ටිකත් අයින් කරලා ඉවරලා යට තියෙන ගල් ටිකත් හොදලා ඉවර වෙලා අලුත් වතුර පුරවගෙන මාළු දාන්න තමයි තියෙන්නේ. මගේ එහා පැත්තේ තව ලොකු පොකුණක් තියෙනවා. මේ පොකුණේ වතුරම තමයි මම ඕකට දාන්නේ. මොකද මේ පොකුණේ වතුර කොහොමත් සයිකල් වෙලා තියෙන්නේ. ඒකේ ගොඩක් මාළු නැහැ. ඒක වතුර හොඳයි. ඒකේ ෆිල්ටර් එකකුත් තියෙනවා. ඒ හින්දා ඒක වතුර ප්‍රශ්නයක් නැහැ. ඒ වතුරම තමයි මම මේ ටැංකියට දාන්නේ. අලුතෙන් වතුර දාන්නේ නැහැ. මොකද ඒ වතුර සයිකල් වෙලා තියෙන මාළුන්ට සුදුසු වතුර හින්දා අවුලක් නැහැ. අර අලුත් වතුර දැම්මහම මාළුන්ට ඒක අහිත කරයි. දැන් මේ ටැංකිය මම සම්පූර්ණයෙන්ම වතුර අයින් කරන්න තියෙන්නේ. ඒතර මම අලුත්ම වතුර දැම්මහම මේ වතුර සයිකල් වෙලා මුකුත් නැති හින්දා මාළුන්ට අහිත කරයි. ඒ හින්දා අර පොකුණේ වතුර ටිකක්ම තමයි ඔයකට දාන්නේ. මොකද දියසෙවල ගොඩක් බැඳලා තිබ්බ හින්දා මුළු ටැංකිය වතුර ටික සේරම අයින් කරන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ. එහෙම නැත්නම් ටැංකිය වතුර භාගයක් විතර අයින් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඉතුරු අඩු පුරන මාළු ටික දාගන්න.
හරි ඉතින් ටැංකියේ වතුර සේරම පුරවලා ඉවරයි. සාමාන්‍යයෙන් ටැංකිය අඩිය නම් තව ටිකක් කොළ පාට දියසෙවල වගේ පේනවා. ඒක නම් ඉච්චර ගන්නක් නැහැ. ඕන් ඉන්නවා ඉතින් අපේ මාළු තුන් දෙනා. මම ඒකට ඔක්සිජන් බටෙක් දාගත්තා. ටැංකිය අස් කරලා ඉවරෙන් ටිකට මාළුට නැත්තම් අපහසු හින්දා මම ඒකටත් ඔක්සිජන් බටේ දාගත්තා. ඔය ඉන්නේ ගෝල්ඩන් කොකෝ ඔස්කා. යාගේ නම් කලර්ස් හැබැයි හොඳට තියෙනවා. අනිත් දෙන්න තාම එච්චර ලොකු නැහැ. ඒගොල්ලොන්ගේ ගොඩක් කලර්ස් නැහැ. ඇල්බයිනෝ ඔස්කා දෙන්නෙක් ඉන්නේ. එයාගේ පොඩි ලාවට තාම යෙලෝ පැච් ටිකක් තියෙනවා. ඉස්සරහට බලමු මේගොල්ලෝගේ හොඳට කලර්ස් හදලා ගමු. ඔය ඉන්න අනිත් කෙනත් අල්ලන්න බෑ. ඒක ඇතුළේ ඉඳලත් අල්ලන්න බෑ. බාස්කට් එක දාලා පුදුම දැඟලිලක් තියෙන්නේ. එයා නම් සම්පූර්ණයෙන්ම ඇඟනියන් කහ පාට වගේ. එයාගේ නම් තියෙන තැනින් තැන නෙමෙයි. සාමාන්‍ය එයාගේ මුළු ඇඟම වගේ තියෙනවා කහ පාටට. අපි බලමු ඉස්සරහට මේගොල්ලොන් හොඳට පාට කරලා ගමු. තව ඉන්නවා අදහසක් තියෙනවා ඔස්කර් ටිකක් ගේන්න මගේ එහා පැත්තේ පොන්ඩ් එකට දාන්න. හරියනම් ඔක්සිජන් එක ආයෙ ටැංකියට දාගෙන ඉවරලා අපි මාළු ටික දාගමු. මේ මාළු ටික ඔක්කොම වතුරට හුරු කරලා තියෙන ඇක්ලිමේට් කරලා තමයි මම ඔය ටැංකියට දාන්න හදන්නේ. ඔන්න ඉන්නවා මාළු ටික. අපි ඒගොල්ලොන්ව දාගමු. අපේ ඇල්බයිනෝ ඔස්කා ඉන්නවා. එයාව මුලින්ම දාගත්තා. තවත් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ. එකන් වගේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවත් දාගමු. ඊට පස්සේ ඉන්නවා අපේ ගෝල්ඩන් කොපර් ඔස්කා. එයාට නම් මාර දැඟලිල්ලක් තියෙනවා. ඌ ටිකක් අනිත් දෙනට සාපේක්ෂව වසත් වැඩි. හැබැයි ෂේප් ඉන්න අවුලක් නැහැ. දැන් ලොකු හින්දා ටැංකිය ඇතුලේ එයාගේ ආධිපත්‍ය වතුරගෙන තමයි එයා ඉන්නේ. ඔය විදිහට ටැංකිය අස් කරලා දැම්මා. channel එකට subscribe පාරක් දාලා bell icon එකට පයින් පාරක් ගාලා set වෙලා එකතු වෙලා යමු. තවත් අලුත් ලස්සන වීඩියෝ වලින් හම්බෙමු. support එකක් ඕනේ.